මේ Chrome app එක install වෙලා නැත්නම් Play Store ගිහිල්ලා Google Chrome install කරගන්න ඕනේ. දැන් මගේ ෆෝන් එකේ Google Chrome install වෙලා තියෙන නිසා already installed open කියලා open කරන්නයි පුළුවන්. දැන් මේ වගේ මේ Opera browser එක install වෙලා නැහැ. install වෙලා නැත්නම් install කියලා වෙනවා. I install කරගන්න. ඊට පස්සේ Google Translate කියන එක දැන් මගේ එකේ install කරලා නැහැ. install කරමු. right? මේ දෙක install කරගන්න ඕනේ. ඒක install වෙනකන් අපි යමු Chrome එකට ගිහිල්ලා okay GPT.com කියන එක දෙමු. ඊට පස්සේ මේකේ ඔයාට පුළුවන් මෙන්න මෙතන ගිහලා මේ settings මේ 33ට ගිහලා add to home screen කියලා එක දෙන්න. right ඊට පස්සේ install කියලා වැටෙනවා. okay අපි ඊට පස්සේ අපි මේ මෙන්න මේක close කරමු. අර install කියලා වැටෙනවා නේ. ඊට පස්සේ අපිට install කරලා තියෙන apps බලන්න පුළුවන්. මේ ෆෝන් එකේ පල්ලෙහා ඉඳලා උඩට එකපාරක් home scroll කරපුවාම මේ install කරලා තියෙන සියලුම apps පෙන්නනවා. මේ අන්තිමට install වෙලා තියෙන දේ Google Translate එකයි ChatGPT එකයි. මෙන්න මේක අපි home screen එකේ මේ හැම එකම පුරව ගන්න නෑනේ. home කරලා උඩට ඇදලා ඉන්නවා කියලා home screen එකේ දා ගන්නවා. okay ආයේ මේ ChatGPT කියන එක on කරලා home screen එකේ දා ගන්නවා. okay ඊට පස්සේ අපි මේ ChatGPT එක open කරනවා. okay open කරලා අපිට ප්‍රශ්නයක් අහන්න. අපි ප්‍රශ්නය මෙහෙම කරමු. අපි translate එකට ගිහිල්ලා okay අපි එතන සිංහල තෝරගමු. පළතුරු වර්ග සහ ඒවාගේ ජ්‍යාමිතික හැඩයන් සඳහා ටේබල් එකක් වගුවක් නිර්මාණය කරන්න. right very simple. පළතුරු වර්ග සහ ඒවාගේ ජ්‍යාමිතික හැඩයන් සඳහා වගුවක් නිර්මාණය කරන්න. okay ඉස්සලා අපි ඉස්සලා කටින් හදාගෙන ඉන්නවා මොනවද අහන්න ඕන කියලා. ඉතින් අර මැද මයික් එක ක්ලික් කරලා අපිට කියන්න ඕන දේ කියන්න පුළුවන්. නැත්නම් කෙලිම ටයිප් කරන්න පුළුවන්. නැත්නම් ChatGPT එකේ ඉංග්‍රීසි වලින් කෙලිම ටයිප් කරන්න පුළුවන්. anyway ඊට පස්සේ මෙන්න මේක මෙහෙම කොපි කරගන්න. කොපි කරගෙන අපි ChatGPT එකට ගිහිල්ලා මෙහෙම මේක දෙනවා. paste කරලා හරි අහන්න. එතකොට දෙනවා අපිට ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන් මේ. අපි හමු what are the districts and their main cities in Sri Lanka. Okay. How to prepare Sri Lankan food called
අපිට මෙන්න මෙතන මේ කොපි කරලා ඉතින් අපි කොපි වුණා. ඊට අපිට ට්‍රාන්ස්ලේට් එකට ගිහලා අපිට පුළුවන් දැන් මේක ඉංග්‍රීසි වලින් තියෙන්නේ. අපි මොනවා කළා මේක පේස්ට් කරලා දෝ දුන්නාම මේක ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා සිංහලට. ඊට අපි ඒ කවුරුහරි අපි මොකක් හරි දෙයක් ඇහුවොත් අපි ඊට පස්සේ මේක දැන් අපිට මෙන්න මේ ටික මෙන්න මේක කොපි කරනවා කියන්නේ මේ සිංහල එක කොපි වෙනවා. ඒකට අපිට WhatsApp එකේ හරි මෙසේජ් එකක් විතර යවන්න පුළුවන් මෙන්න මේ විස්තරෙ. ඒකට අපිට අහන්න පුළුවන් තව අපි හමු what are the who are the contestants in 2025 Miss World competition. List them with their countries. Right. To get most current as a knowledge cutoff in October, the list of countries Miss World company hasn't been finalized yet. The Miss World pageant typically gathers countries from around the world. List of countries will be known. I recommend check the official Miss World website. Right. So the information එක අපිට ලැබෙන්නේ official website එකේ තියෙනවා. සමහරව දෙන්නේ. Okay. Who are the past winners? Varnay, Caroline Poland. Question. කවුරු හරි ඇවිල්ලා හොත් මට ලියුමක් ලියලා දෙන්න ඉස්කෝලේ නෝට්බුක් ගන්න. right? I am a teacher. Right? Now, what are the English medium Candy district. I am a teacher. I need to tell 3 months. 1 week. 1 week leave for my waiting. Please compose an official letter.
ලියු මම ලියලා දෙන්න කිව්වා. අපිට තියෙන මේ අතික ඉතින් කොපි කරලා Word document එක paste කරලා අර ටික වෙනස් කරන්න තමයි තියෙන්නේ. මොනවද කරන්න පුළුවන් මේක? උඩන් තියව කරන්න පුළුවන්. right? Can you compose and essay? Put a වචන ගානක් then make it with 100 words. Make it with 200 to 225 letters. So the words, letters give apurune. I'm sorry. Words. Total වචන 250ක් දෙනවා. Okay. So අපිට මේක copy කරලා අපිට පුළුවන් මේක ගන්න. තව අපිට පුළුවන් I am going to marry soon. And become mother. Can you suggest some names for my sons? I'm a Sri Lankan. On 6 years.